Hi guys, hi බොනවල හැමෝටම රටවටේ vlog ඩුබායි එක එකතු වෙලා ඉන්නවල හැමෝම මම ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අදත් ලස්සන දවසක්. ලස්සනට ඉර පායලා තියෙනවා. මිනිස්සු වැඩට යනවා. ඒ වගේම ඩුබායි වල තියෙන ඒ තදබදේ දවල් වලේ තියෙන තදබදේ ඒ විදිහටම අද දවසේ තියෙනවා. ඉතින් අද අපි යන්න හදන්නේ ඩුබායි වල තියෙන ලස්සන අලංකාරවත් තවත් තැනක් බලන්න. ඩුබායි මිරකල් ගාඩන් ලෝකේ තියෙන විශාලතම උද්‍යානය කිව්වොත් මම නිවැරදි. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. අපි යමු ඩුබායි මිරකල් ගාඩන් බලන්න. ඩුබායි කියන්නේ guys ඇත්තටම ගොඩක් කාර්යබහුල රටක්, කාර්යබහුල නගරයක්. මිනිස්සු මේ වෙලාවෙ ඉතින් තමන්ගේ වෘත්තියන් වලට යන වෙලාව. ඒ අතරේ අපි දෙන්න යන්න හදන්නේ මල් ලෝකයක් හොයාගෙන. ඉතින් අපිත් එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අපිව subscribe කරන්න. අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. මේ වීඩියෝ එක like කරන්න. මේ වීඩියෝ එක share කරන්න. ඔයාලා හැමෝටම මේ අත්දැකීම ලබා දෙන්න අපි දෙන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් මෙට්‍රෝ ස්ටේෂන් එක අපි ඇවිල්ලා ඉන්නේ. අපි බලන්න ඕනේ අපි යන්න තියෙන ලොකේෂන් එක අපි යන්න තියෙන කොයි විදියටද කියලා. ඇත්තටම මේ පරිසරය දකිද්දී පුදුමාකාර අමුතු හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තනිකරම වැලි වලින් පිරුණු කාන්තාරයක්. කාටවත් හිතා ගන්නවත් බැරි විදියට මිනිසුන්ගේ ඇස් පිනවන්න, මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා මහ පුදුම හිතෙන අමුතු රටක් මේ ඩුබායි කියන්නේ. ඉතින් පැයක් විතර ගමනකින් පස්සේ ඔන්න අපි අපේ අද දවසේ ගමනාන්තයට අපි ළඟා වුණා ඩුබායි මිරකල් ගාඩන්. ඇත්තටම මේ තැනට ආවට පස්සේ ඇතුල් වෙන තැන ඉඳන්ම S2 පිනවන, S2 වශී වෙන අමුතු අත්දැකීමක් තියෙනවා කියලා මට හිතා ගන්න පුළුවන්. මොකද විවිධ වර්ණ වලින් හැඩවුණ ගොඩනැගිලි, විවිධාකාර වූ මල් වර්ග, අලංකාරවත් මල් වර්ග, විස්මයජනක තේමා ප්‍රදර්ශන, අමුතු විදිහේ දේවල් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ටිකට් අරගත්තා. ටිකට් අරගෙන ඉවර වෙලා අපි දැන් යන්න හදන්නේ මේ සුන්දර අත්දැකීම ඔයාලටත් ලබා දෙන්න. අපිත් ඒ සුන්දර අත්දැකීම විඳින්න බලාපොරොත්තුෙන් තමයි දැන් අපි ඇතුළට යන්න හදන්නේ. ඇත්තටම දුටුවන්ගේ නෙත් අමන්දානන්දයට පත් කරන මේ විස්මයජනක ලෝ විශාලතම මල් උද්‍යානය වර්ග මීටර් 72000ක ප්‍රමාණයක විහිදිලා යනවා. විස්මයජනක තේමා ප්‍රදර්ශන, මූර්ති වගේම මිලියන 150කට අධික අලංකාරවත් මල් වලින් මේ උද්‍යානය හැඩවෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඩුබායි වල එකතු වෙන අපජලය නල මාර්ගයෙන් මෙම ස්ථානයට ගෙනල්ලා ඉතා උසස් තත්වයෙන් පිරිපහදු කරලා තමයි මේ උද්‍යානයේ භාවිතයට යොදා ගන්න ලබන්නේ. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් කොච්චර අලංකාරවත් විදියට කොච්චර ලස්සනට මේ උද්‍යානය හැඩ වැඩ වෙලා තියෙනවද කියලා. ඩුබායි වල තියෙන උෂ්ණත්වයේ හින්දා මේ උද්‍යානය ඔක්තෝබර් මාසයේ ඉඳන් අප්‍රේල් මාස වෙනකම්
විතරයි විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ උද්‍යානය බලන්න යන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලටත් යන්න අවස්ථාව තියෙනවා ඔක්තෝබර් මාසේ ඉඳන් අප්‍රේල් මාසේ වෙනකම්. අපි දැකපු කාටුන් චරිත අපිට මනංකල්පයක් වුණ ඒ ලස්සන තැන් ඒ කාටුන් වල පෙන්නපු ඒ අමුතු ලෝකේ ඇත්තටම අමුත්තක් විදියට නෙවෙයි ඒක සැබෑවක් විදියටම මේ උද්‍යානයේ ඉදි කරලා තියෙනවා. ඔයාලා හැමෝටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ උද්‍යානයේ බලන්නේ ඔයාලා හැමෝටම කෑම බීම ගන්න පුළුවන් රෙස්ටුරන්ට් මේ උද්‍යානයේම ඉදි වෙලා තිබෙනවා. ඉතින් මේ උද්‍යානයේ ඇවිදලා මහන්සියට ඔයාලට පුළුවන් තමන් ආස කරන රසවත් කෑම බීම වල රස විඳින්න මේ අලංකාරයත් විඳින ගමන්ම. ඔන්න ඉතින් මුළු මල්වත්ත පුරාම ඇවිදලා ඒ අත්දැකීම අපිත් අරගෙන ඔයාලටත් ඒ අත්දැකීම ලබා දීලා අදට මේ vlog එක ඉවර කරන්නයි මම හදන්නේ. ඉතින් අපිත් එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපිව subscribe කරන්න, bell icon එක click කරලා අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලටත් මේ අත්දැකීම මේ ලස්සන මල්වත්ත S2 බලා ගන්න වාසනාව උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අදට මේ වීඩියෝ එක මම ඉවර කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.